අයිබෝන් ඔයාලා මේ එකතු වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය 11 වෙනි දෙවෙනි පාඩම සඳහා කෙරෙන වීඩියෝ මාලාවේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක මේ වීඩියෝ එකෙන් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රධාන ප්‍රභා සංශ්ලේෂණ ඵල ඒ කියන්නේ ග්ලූකෝස් සහ ඔක්සිජන් වලට මොනවද වෙන්නේ සහ ඒ ඵල පරිවහණය වෙන පිළිබඳ වන ආකාරය පිළිබඳව ශාක පත්‍රයේ සිට ඊට අමතරව මේ වීඩියෝ එකෙන් ප්‍රධාන වශයෙන්ම මම ફોකස් කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ පාඩම යටතේ තියෙන ප්‍රැක්ටිකල්ස් පහින් පළවෙනි ප්‍රැක්ටිකල්ස් දෙක. හරි. එහෙනම් දැන් අපි බලමු මොකක්ද ප්‍රභා සංශ්ලේෂණ ඵල කියන්නේ සහ ඒ ඵල වලට මොනවද සිද්ධ වෙන්නේ නිපදවුවෙන් පස්සේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියෙන් පස්සේ කියන එක දැන් අපි සාකච්ඡා කරමු. හරි. එහෙනම් අපි පළවෙනි වීඩියෝ එකේදී සාකච්ඡා කරේ කොහොමද ශාක පත්‍රය තුළට මේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය ගමන් කරන්නේ කියලා. පොඩ්ඩක් මම කියන්නම් කාබන් ඩයොක්සයිඩ් කොහොමද ආවේ කියලා. කාබන් ඩයොක්සයිඩ් ශාක පත්‍රය තුළට ආවේ බාහිර වායු ගෝලයේ සිට විසරණය මගින් ඊට පස්සේ ජලය ශාක පත්‍රය තුළට ආවේ පාංශු ද්‍රාවණයේ සිට ආශ්‍රිතය මගින්. ඊට පස්සේ ආශ්‍රිතය මගින් මුලට ඇතුළු වන ජලය මුලේ පවතින වාහිකය සහ අන්තශ්චර්මය හරහා ශෛලම් තුළට ගමන් කරලා කඳ හරහා ඒ ශෛලම් තුළට ගමන් කරපු ජලය කඳ හරහා ශාක පත්‍රය තුළට ගමන් කරනවා. තේරුණාද? කඳ හරහා ශාක පත්‍රය තුළට ගමන් කරනවා. ඊට පස්සේ මේ ආලෝක ශක්තිය සහ හරිතප්‍රද පවතින තත්ත්වයන්දී ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙලා ප්‍රධාන ප්‍රභා සංශ්ලේෂණ ඵලය වෙන ග්ලූකෝස් සහ අතුරු ඵලය වෙන ඔක්සිජන් නිපදවනවා. තේරුණාද? ප්‍රධාන ප්‍රභා සංශ්ලේෂණ ඵලය වෙන ග්ලූකෝස් සහ අතුරු ඵලය වෙන ඔක්සිජන් නිපදවනවා. දැන් අපිට මේ වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ මොකක්ද මේ ග්ලූකෝස් වලට වෙන්නේ සහ අතුරු ඵලය වෙන ඔක්සිජන් වලට මොනවද වෙන්නේ කියලා. හරිද? දැන් බලමු. මේ තියෙන ප්‍රධාන ඵලයනේ ඉස්සෙල්ලාම අපි කතා කරමු ග්ලූකෝස් වලට මොනවද වෙන්නේ කියලා. මෙන්න මේකයි වෙන්නේ. ප්‍රභා සංශ්ලේෂණයෙන් ග්ලූකෝස් නිපදවනවා. ඉස්සෙල්ලාම වෙන දේ කියන්නම් ඊට පස්සේ වෙන දේ පැහැදිලි කරන්න. හරිද? මේ ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපදවන ග්ලූකෝස් తాවකාලිකව පිෂ්ඨය බවට පරිවර්තනය කරලා ශාක පත්‍රය තුළ තැන්පත් කරගන්නවා. මොකක්ද කරන්නේ? මේ ග්ලූකෝස් පිෂ්ඨය බවට පරිවර්තනය කරනවා. පිෂ්ඨය බවට පරිවර්තනය කරලා తాවකාලිකව පත්‍රය තුළ තැන්පත් කරගන්නවා. ඇයි මේ ග්ලූකෝස් පිෂ්ඨය බවට පරිවර්තනය කරන්නේ? ඇයි తాවකාලිකව ශාක පත්‍රය තුළ තැන්පත් කරන්නේ? ඔක මෙහෙමනේ. දැන් හිතන්නකෝ ඔයාලා කෑම ගන්නවා. ඔය කෑම ගත්තයින් පස්සේ ඔය ටික යන්නේ ආමාශයටනේ. ඔය ආමාශයට ගියන් පස්සේ ටිකක් වෙලා තියෙනවා. හරිය නිකන් පැය දෙකමාරක් වගේ කාලයක් තිබිලා ඔය ගත්ත කෑම ටික කුඩාන්ත්‍රයට ගිහිල්ලා ඔය කුඩාන්ත්‍රයේදීනේ අවශෝෂණ ක්‍රියාවල සිද්ධ වෙන්නේ. ඔය කුඩාන්ත්‍රයෙන් අවශෝෂණ ක්‍රියාවල සිද්ධ වෙන්න කලින් ආමාශය තුල ටිකක් වෙලා ගබඩා කරගන්නවානේ. ඒකට කියන්නේ తాවකාලික ගබඩා කරගන්නවා කියලානේ. ඔන්න වගේ තමයි මෙතනදිත් වෙන්නේ. ප්‍රභා සංශ්ලේෂණයේදී නිපදවන ග්ලූකෝස් පිෂ්ඨය බවට පරිවර්තනය කරලා తాවකාලිකව පත්‍ර තුළ තැන්පත් කරගන්නවා. ඇයි මේ ග්ලූකෝස් පිෂ්ඨය බවට පරිවර්තනය කරන්නේ? ග්ලූකෝස් වලට බැයිද ග්ලූකෝස් විදිහටම ශාක පත්‍රය තුළ සංජිත වෙන්න? එහෙම බෑ ළමයි. ඒකට හේතුවක් තියෙනවා. මෙතනදී බලන්න ග්ලූකෝස් කියන්නේ මේ කාබෝහයිඩ්‍රේට් එකක්. පිෂ්ඨය කියන්නේ කාබෝහයිඩ්‍රේට් එකක්. මේ දෙකේ වෙනස තමයි ග්ලූකෝස් ජලයේ ද්‍රාවණය වෙනවා. පිෂ්ඨය ජලයේ ද්‍රාවණය වෙන්නේ නැහැ. අන්නේ හේතුව හින්දා තමයි පිෂ්ඨය බවට පරිවර්තනය කරලා සංජිත කරගන්නේ. දැන් සංජිත කරගන්නකොට බෑනේ මේ සංජිත කරගන්නවා කියන්නේ මොකද්ද? ශාක පත්‍රය තුළ පරිවහණය වෙන්නේ නැහැ. එක තැනකට වෙලා තියෙනවා. හරිද? දැන් ඔය එක තැනකට වෙලා තියෙන්න බෑනේ ජලයේ ද්‍රාවණය වුණොත්. ජලයේ ද්‍රාවණය වුණොත් එයාලා ජලයත් එක්ක ගමන් කරනවා. පිෂ්ඨය ජලයේ ද්‍රාවණය වෙන්නේ නැහැ. ඒකින්ද පිෂ්ඨයට පුළුවන් එක තැනකට වෙලා ඉන්න. ඔන්න ඔය හේතුව අපිට වැදගත් වෙනවා. මෙන්න මේ ග්ලූකෝස් පිෂ්ඨය බවට පරිවර්තනය වෙලා తాවකාලිකව සංජිත වෙන්න. තේරුණාද? తాවකාලිකව සංජිත වෙන්න පිෂ්ඨය බවට පරිවර්තනය කරන්නේ ඇයි? පිෂ්ඨය ජලයේ ද්‍රාවණය වෙන්නේ නැති හින්දා. තේරුණාද? ඔන්න ඕක තමයි පළවෙනි පියවර. මොකක්ද උනේ? ග්ලූකෝස් ප්‍රධාන ප්‍රභා සංශ්ලේෂණ ඵලය වෙන ග්ලූකෝස් පිෂ්ඨය බවට පරිවර්තනය වෙලා తాවකාලිකව පත්‍ර තුළ සංජිත වුණා. ග්ලූකෝස් කියන්නේ ප්‍රධාන ප්‍රභා සංශ්ලේෂණ ඵලය. පිෂ්ඨය කියන්නේ తాවකාලිකව පත්‍රය තුළ සංජිත කරගන්න ආකාරය.
හරිනේ. ඕක තමයි පළවෙනි පියවර. මොකක්ද ග්ලූකෝස් මේ පිෂ්ඨය බවට පරිවර්තනය වෙලා తాවකාලිකව පට්ටය තුළ සංජිත වුණා. දැන් ආලෝක ශක්තිය පවතින විටදී දිගින් දිගටම ශාක පට්ටයක් මගින් ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙනවානේ. ඒ කියන්නේ දිගින් දිගටම ග්ලූකෝස් නිපද වෙනවානේ. ඉතින් දැන් මේ මම කිව්වා පිෂ්ඨය බවට පරිවර්තනය කරලා తాවකාලිකව තමයි පට්ටය තුළ ගබඩා කරන්න කියලා. తాවකාලිකව ගබඩා කරන්නේ. ඇයි මේ తాවකාලිකව ගබඩා කරන්නේ? తాවකාලිකව ගබඩා කරන්න කියන්නේ හේතුවක් තියෙනවා. ප්‍රවාහ සංශ්ලේෂණය මගින් දිගින් දිගටම ග්ලූකෝස් නිපද වෙනවා. ග්ලූකෝස් පිෂ්ඨය බවට පරිවර්තනය වෙනවා. හරි. දැන් මොකක්ද උනේ? පිෂ්ඨය බවට පරිවර්තනය වුණා. ප්‍රධාන ප්‍රවාහ සංශ්ලේෂණය ඵලය වෙන ග්ලූකෝස් తాවකාලිකව පට්ට තුළ සංජිත කරගත්තා. හරි. දැන් මේ පිෂ්ඨයට දිගින් දිගටම පට්ට තුළ සංජිත වෙලා ඉන්න බෑනේ. පට්ට තුළ සංජිත වුණේ తాවකාලිකවනේ. ඊට පස්සේ මෙන්න මේ පිෂ්ඨය නැවත ශාකයේ දේහය පුරා පරිවහනය වෙන්න ඕනේ. ඒවට පිෂ්ඨයට බෑ ශාක දේහය තුල පුරා පරිවහනය වෙන්න. ඇයි බැරි? පිෂ්ඨය කියන්නේ ජලයේ ද්‍රාව්‍ය වෙන්නේ නැති කාබෝහයිඩ්‍රේට් එක. ඊට ඉස්සෙල්ලා මට කියන්න ශාක දේහය පුරා පෝෂක ද්‍රව්‍ය පරිවහනය වෙන පටකය මොකක්ද? ශාක දේහය පුරා පෝෂක ද්‍රව්‍ය පරිවහනය වෙන පටකය කුමක්ද? මොකක්ද පටකය? ඒක තමයි ෆ්ලෝයම පටකය. ශාක දේහය පුරා පෝෂක ද්‍රව්‍ය පරිවහනය වෙන පටකය තමයි ෆ්ලෝයම පටකය. දැන් ග්ලූකෝස් පිෂ්ඨය බවට පරිවර්තනය වුණා. දැන් මේ පිෂ්ඨය ෆ්ලෝයම් පටකය පුරා ෆ්ලෝයම් පටකය හරහා මුළු ශාක දේහය පුරා නැත්නම් ශාකයේ අවශ්‍ය ස්ථාන වලට ගමන් කරන්න ඕනේ. නැත්නම් අවශ්‍ය ස්ථාන කරා පරිවහනය වෙන්න ඕනේ. පිෂ්ඨයට බෑ ෆ්ලෝයම් පටකය හරහා පරිවහනය වෙන්න. ඇයි? පිෂ්ඨයේ ජලයේ ද්‍රාව්‍ය නැහැ. එහෙනම් නැවත ශාක දේහය පුරා පරිවහනය වෙන්න නම් මේ පිෂ්ඨය ජලයේ ද්‍රාව්‍ය කාබෝහයිඩ්‍රේට් බවට පරිවර්තනය වෙන්න ඕනේ. තේරුණාද? ඒ පරිවර්තන වෙන ආකාරය තමයි මොකක්ද? සුක්‍රෝස්. සුක්‍රෝස්. පිෂ්ඨය සුක්‍රෝස් බවට නැවත පරිවර්තනය වෙලා ෆ්ලෝයම් පටකය ඔස්සේ ශාකයේ අවශ්‍ය ස්ථාන වල ගමන් කරනවා. හරි. දැන් මෙතෙන්ට නම් බලමු මොකක්ද උනේ? ප්‍රධාන ප්‍රවාහ සංශ්ලේෂණ ඵලය තමයි ග්ලූකෝස්. ඊට පස්සේ ග්ලූකෝස් తాවකාලිකව පට්ටය තුළ සංජිත කරගත්තා. මොකක් බවට පරිවර්තනය කරලාද? පිෂ්ඨය බවට පරිවර්තනය කරලා ඊට පස්සේ මේ පිෂ්ඨය නැවත සුක්‍රෝස් බවට පරිවර්තනය වෙලා ශාකයේ ෆ්ලෝයම් පටකය ඔස්සේ ශාකයේ අවශ්‍ය ස්ථාන වලට ගමන් කරගන්නවා. හරිද? එහෙනම් සුක්‍රෝස් කියන්නේ ෆ්ලෝයම් පටකය ඔස්සේ ගමන් කරන ආකාරය. ෆ්ලෝයම් පටකය ඔස්සේ ගමන් කරන ආකාරය. තේරුණාද? ඔන්න. එහෙනම් ඔයාලගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් විභාගයේදී ශාක දේහය පුරා පරිවහනය වන ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපද වූ කාබෝහයිඩ්‍රේට් ශාක දේහය පුරා පරිවහනය වන ආකාරය. නැත්තම් ෆ්ලෝයම් පටකය ඔස්සේ ප්‍රභා සංශ්ලේෂණ ඵල පරිවහනය වන ආකාරය. ඔයාලා ලියන්න ඕනේ ඒකට උත්තරේ විදිහට මොකක්ද ආකාරය? සුක්‍රෝස් කියලා. තේරුණාද? සුක්‍රෝස් තමයි ශාකයේ ෆ්ලෝයම් පටකය ඔස්සේ නැත්තම් ශාකයේ පුරා පෝෂක ද්‍රව්‍ය පරිවහනය වන ආකාරය. හරි. දැන් සුක්‍රෝස් බවට පරිවර්තනය වුණා. ඔන්න සුක්‍රෝස් බවට පරිවර්තනය වෙලා ශාකයේ දේහය පුරා පරිවහනය වුණා. දැන් ආයෙ මතක් කරන්න. ග්ලූකෝස් ජලයේ ද්‍රාව්‍යයි. පිෂ්ඨයේ ජලයේ ද්‍රාව්‍යයි. සුක්‍රෝස් නැවත ජලයේ ද්‍රාව්‍යයි. ඒකින්ද නේ ශාක දේහය පුරා පරිවහනය වුණේ. ඊට පස්සේ ආයෙ අන්තිමට මේ සුක්‍රෝස් ආයෙ සංජිත කරන්න ඕනේ. සංජිත කරනවා නම් නැවත ජලයේ ද්‍රාව්‍ය වෙන්නේ නැති කාබෝහයිඩ්‍රේට් බවට පරිවර්තනය කරන්න ඕනේ. ජලයේ ද්‍රාව්‍ය වෙන්නේ නැති කාබෝහයිඩ්‍රේට් එකක් විදිහට තියෙන්නේ ඔයාලට උගන්වන්නේ පිෂ්ඨය විතරයි. ඒකින්ද මෙන්න මේ ෆ්ලෝයම් පටකය ඔස්සේ පරිවහනය වෙච්ච සුක්‍රෝස් නැවත පිෂ්ඨය බවට පරිවර්තනය වෙලා අවසාන විදිහට පිෂ්ඨය බවට පරිවර්තනය වෙලා අවසාන වශයෙන් ශාකයේ සංජිත වෙනවා. තේරුණාද? පිෂ්ඨය බවට පරිවර්තනය වෙලා ශාකයේ සංජිත වෙනවා අවශ්‍ය ස්ථානවල. මොනවද ඔය අවශ්‍ය ස්ථාන? අලමුල් වගේ ස්ථානවල සංජිත වෙනවා. හරිද? තේරුණාද? එහෙනම් පිෂ්ඨය කියන්නේ අවසන් සංජිත ආකාරය. තේරුණාද? හරි. එහෙනම් ආයෙ බලමු පොඩ්ඩක් කෙටියෙන්. ප්‍රධාන ප්‍රවාහ සංශ්ලේෂණ ඵලය තමයි ග්ලූකෝස්. ඊට පස්සේ ග්ලූකෝස් පිෂ්ඨය බවට පරිවර්තනය කරා. ඒ පරිවර්තනය කරලා తాවකාලිකව පට්ටය තුළ සංජිත කරගත්තා. ඊට පස්සේ පිෂ්ඨය නැවත ෆ්ලෝයම් පටකය ඔස්සේ පරිවහනය වෙන්න ඕනේ. ඒ ෆ්ලෝයම් පටකය ඔස්සේ පරිවහනය වෙන්න ඕනේ හින්දා ඒ පිෂ්ඨය සුක්‍රෝස් බවට පරිවර්තනය වුණා.
ඊට පස්සේ සුක්‍රෝස් කියලා කියන්නේ ක්ලෝරයිඩ් පටකයේ ඔස්සේ ප්‍රභා සංශ්ලේෂණ ඵල පරිවහනය වෙන ප්‍රධාන ආකාරය. ඊට පස්සේ සුක්‍රෝස් ආයි සංජිත පටක කරා ගමන් කරායින් පස්සේ ඒ සංජිත පටකවලදී නැවත පිෂ්ඨයේ බවට පරිවර්තනය වෙලා අදාළ ස්ථානවල සංජිත වෙනවා. ඔන්න ඕක තමයි ප්‍රධාන ආකාරය නැත්නම් ප්‍රධාන ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපදවෙච්ච ඵල පරිවහන වන ආකාරය විදිහට. තේරුණාද? හරි. එහෙනම් අපි ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවරයි. මොනවද කතා කරේ? ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වන ආකාරය, ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රතික්‍රියක පරිවහන වන ආකාරය, ඊට අමතරව ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපදවන ඵල පරිවහන වන ආකාරය සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවර කරා. ඊළඟට තියෙන අපිට සාකච්ඡා කරන්න ප්‍රභා සංශ්ලේෂණයේ පාඩම යටතේ එන ප්‍රැක්ටිකල්ස් 5. මේ වීඩියෝ එක යටතේ මම කිව්වා ප්‍රධාන වශයෙන්ම ප්‍රැක්ටිකල්ස් 2යි සාකච්ඡා කරන්න කියලා. හරි. එහෙනම් දැන් අපි බලමු මොනවද ප්‍රභා සංශ්ලේෂණයේ පාඩම යටතේ තියෙන ප්‍රැක්ටිකල්ස් 5 කියලා. පළවෙනි එක ශාක පට්ටු තුළ පිෂ්ඨ නිපද වේද්‍ය පරීක්ෂා කිරීම. දෙවෙනි එක ප්‍රභා සංශ්ලේෂණය සඳහා ආලෝක ශක්තිය අවශ්‍ය බව පරීක්ෂා කිරීම. තුන්වෙනි එක ප්‍රභා සංශ්ලේෂණය සඳහා කාබන් ඩයොක්සයිඩ් අවශ්‍ය බව පරීක්ෂා කිරීම. හතරවෙනි එක ප්‍රභා සංශ්ලේෂණය සඳහා හරිත ප්‍රද අවශ්‍ය බව පරීක්ෂා කිරීම. මෙන්න මේ හතරවෙනි ප්‍රැක්ටිකල් එකට පල්ලෙහැන්. ඔයාලට පේනවා වරහණක් ඇතුලේ තවත් ප්‍රැක්ටිකල් එකක් කියලා තියෙනවා. හරිද? ඒක තමයි ප්‍රභා සංශ්ලේෂණය සඳහා ජලය අවශ්‍ය බව පරීක්ෂා කිරීම. මම මේක වරහණක් ඇතුලේ ලිව්ව හේතුවයි ඊට පස්සේ මේක මේ කළු පාටින් ලිව්ව හේතුවයි ඉස්සරහට සාකච්ඡා කරන්න. අන්තිම එක ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිජන් වායුව පිට වෙන්නේදයි පරීක්ෂා කිරීම. හරිද? දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් ප්‍රභා සංශ්ලේෂණය සඳහා ජලය අවශ්‍ය බව පරීක්ෂා කිරීම ප්‍රැක්ටිකල් එකක් විදිහට ගත්තොත් සම්පූර්ණ ප්‍රැක්ටිකල් 6ක් විදිහට තමයි අපිට පේන්නේ. මේ 1 2 3 4 5යි 6යි. ඒවට මං අංක දාලා තියෙන්නේ 5කට විතරයි. අංක දාලා තියෙන්නේ 5කට විතරයි. ඒකට හේතුවක් තියෙනවා ප්‍රභා සංශ්ලේෂණය සඳහා ජලය අවශ්‍ය බව ඔයාලගේ පොතේ දීලා තිබ්බට සාමාන්‍ය පරීක්ෂණාගාරයේදී ප්‍රභා සංශ්ලේෂණය සඳහා ජලය අවශ්‍ය බව පරීක්ෂා කරන්න බෑ. ඒකින්ද මෙන්න මේ ජලය අවශ්‍ය බව ඔයාලට සාමාන්‍ය ප්‍රැක්ටිකල් එකක් විදිහට නෑ. ඒකෙන්ද තමයි මේක වරහණක් ඇතුලේ මේ විදිහට දීලා තියෙන්නේ. අපි ඒක මැද්දෙන් සාකච්ඡා කරමු මොකද්ද වෙන්නේ කියලා. එහෙනම් අපි දැන් යමු මේ වීඩියෝ එකටදී සාකච්ඡා කරන පළවෙනි ප්‍රැක්ටිකල්ස් දෙක මොනවද? ශාක පට්ටු වල පිෂ්ඨ නිපද වේද්‍යයි පරීක්ෂා කිරීම. දෙවෙනි එක ප්‍රභා සංශ්ලේෂණය සඳහා ආලෝක ශක්තිය අවශ්‍ය බව පරීක්ෂා කිරීම. හරි. දැන් බලමු අපි පළවෙනි ප්‍රැක්ටිකල් එක. මොකක්ද? ශාක පට්ටු තුල පිෂ්ඨ නිපද වේද්‍යයි පරීක්ෂා කිරීම. හරි. දැන් අපි යමු ප්‍රැක්ටිකල් එක සිදු කරන ආකාරය ගැන සාකච්ඡා කරන්න. ඉස්සල්ලා මම ලියලා දෙන්නේ පරීක්ෂණයේ නම නැත්නම් පරීක්ෂණය. ඊළඟට අවශ්‍ය ද්‍රව්‍ය පිෂ්ඨ නිපද වේද්‍ය පරීක්ෂා කිරීම සඳහා අපිට ද්‍රව්‍ය කිහිපයක් අවශ්‍ය වෙනවා. මොනවද ඒ අවශ්‍ය වෙන ද්‍රව්‍ය? පළවෙනි එක තමයි බීකරයක්. දෙවෙනි එක පරීක්ෂා නලයක්. තේපාව, බන්සන් දාහකය, ජලය, එතිල් මධ්‍යසාර සහ ශාකපත්‍රයක් ඕනේ වෙනවා. මේ පරීක්ෂණය සිදු කරන්න. දැන් තියෙන අපිට පරීක්ෂණය සිදු කරන ආකාරයනේ. ඒකෙදී මම පරීක්ෂණය සිදු කරන්නේ පියවර දැන්. පියවර යට තියෙන ඕනෑම පරීක්ෂණ සිදු කරන්නේ. ඒකෙන් පළවෙනි පියවර විදිහට ගන්නේ හොඳින් හිරුවෙලිය ලැබෙන ස්ථානයක ඇති ශාක පත්‍රයක්ගෙන හොඳින් හිරුවෙලිය ලැබෙන ස්ථානයක ඇති ශාකයක පත්‍රයක්ගෙන ජලය හොඳින් තම්බන්න. දැන් මේක සාකච්ඡා කරන්න කලින් පිෂ්ඨය නිපද වේද්‍ය පරීක්ෂා කිරීම අපිට බලන්න ඕනේ. දැන් ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන ඵලය මොකක්ද? ග්ලූකෝස්. ඔය ග්ලූකෝස් తాවකාලිකව පිෂ්ඨය බවට පරිවර්තනය වෙලානේ පට්ටු තුල සංජිත වෙන්නේ. ඔන්නෝම සංජිත වෙච්ච පිෂ්ඨය නේද? අපි තියනවාද කියලා හොයාගන්න මෙන්න මේ පරීක්ෂණ සිදු කරන්නේ. තේරුණාද? ග්ලූකෝස් කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන ඵලය. ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන ඵලය වන ග්ලූකෝස් తాවකාලිකව පිෂ්ඨය බවට පරිවර්තනය වෙලා පට්ටු තුල සංජිත කරගන්නවා. මේ පිෂ්ඨය බවට පරිවර්තනය වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණයෙන් ග්ලූකෝස් නිපදවපු ඉඳන්නේ. එහෙනම් පිෂ්ඨය තියනවා කියලා අපි මේ පරීක්ෂණය සිදු කරලා අනාවරණය කරගත්තොත් ඒ කියන්නේ නිගමනයක් හදාගත් නිගමනය කරොත් අපිට තේරෙනවා ඒ ශාක පත්‍රයේ ප්‍රභා සංශ්ලේෂණය මගින් ග්ලූකෝස් නිපදවලා කියලා. තේරුණාද? ඒක තමයි මේ පරීක්ෂණයේ ප්‍රධාන අරමුණ. තේරුණාද? හරි. එහෙනම් දැන් අපි යන් කොහොමද පරීක්ෂණ සිදු කරන්නේ? දැන් පළවෙනි පියවර විදිහට ගන්න කිව්වේ මොකක්ද? හොඳින් හිරුවෙලිය පවතින ස්ථානයක ඇති ශාකයක පත්‍රයක්. හොඳින් හිරුවෙලිය පවතිනවා කියන්නේ මොකද? ඒ පත්‍රය නැත්නම් හිරුවෙලිය හොඳින් පදිත වෙනකොට ඒ ශාක පත්‍රය මගින් හොඳින් ප්‍රවාහ සංශ්ලේෂණය වෙනවා. හොඳින් ප්‍රවාහ සංශ්ලේෂණය වෙනකොට හොඳින් ග්ලූකෝස් හැදිලා ඒ ග්ලූකෝස් తాවකාලිකව පිෂ්ඨය ලෙස වැඩි ප්‍රමාණයක්
පට්ට තුල සංජිත කරගන්න පුළුවන්. තේරුණාද? ඒකින්ද තමයි පළවෙනි පියවර විදිහට අරන් තියෙන්නේ හොඳින් හිරු එල්ල ලැබෙන ස්ථානයක ශාකපත්‍රය තෝරගන්න කියලා. ඊළඟට කරන්න තියෙන්නේ ඒ ශාකපත්‍රය අරගෙන තම්බනවා. මොකද කරන්නේ? ඒ ශාකපත්‍රය අරගෙන තම්බනවා. ඉස්සල්ලා මොකද කරේ? හොඳින් ඒ ඔක්කොම අයි තියෙන එක පියවරකට. මොකද්ද පළවෙනි පියවර යටතේදී අපි ලියන්න ඕනේ? හොඳින් හිරු එල්ල ලැබෙන ස්ථානයක ශාකපත්‍රයක් ගෙන ජලය හොඳින් තම්බන්න. ඇයි මේක ජලය තම්බන්නේ? හේතුවක් තියෙනවා. බලාගන්න මොකද්ද හේතුව කියලා. දැන් අපිට ඕනේ බීකරයක් එපැයි. හොඳ දැන් මම අදිනවා බීකරයක්. මේ ශාකපත්‍රය තම්බන්නේ අපි බීකරයට දාලා. හරිද? බීකරයට දාලා. මේක තමයි බීකරය. ජලය තම්බන්නේ. ඔන්න මම ජලයක් දැම්මා. හරිද? ශාකපත්‍රයක් දැම්මා. දැන් අපිට මේක ප්‍රශ්නාර්ථයක් විදිහට ආවේ ඇයි මේ ශාකපත්‍රයේ ජලය තම්බන්නේ කියලානේ. මේ තම්බන්න අපි යොදා ගන්නවා බීකරේ තියන්න ආධාරකයක් විදිහට මොකක්ද? තේපාව. තේපාව යොදාගන්නේ මොකක් සඳහාද? බීකරයේ තැබීමට ආධාරකයක් සඳහා. තේරුණාද? ඊට පස්සේ අපි තේපාව යටින් මොන දාහකයේද ඕනේ මේකට? බන්සන් දාහකය දාලා රත් කරනවා. බන්සන් දාහකය දාලා රත් කරනවා. ඊට පස්සේ අපි කරන්නේ මේ බන්සන් දාහකය මගින් මේ ජලයේ බහලා තිබ්බ නැත්නම් ජලයේ ගිල්ල වූ ශාකපත්‍රය තඹ ගන්නවා. ඇයි මේ ශාකපත්‍රය තඹගන්නේ? ඔකට හේතුවක් තියෙනවා. දැන් පිෂ්ඨය නිපද වෙලා තියෙන්නේ කොහෙද? මම දින්නම් ශාක සෛලයක්. මේ මොකද්ද? ශාක සෛලයක්. පිෂ්ඨය නිපද වෙන්නේ ශාක සෛලයක් තුලනේ. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන. වෙන්නමයි ශාකපත්‍රයේ තිබ්බ ශාක සෛල තුලනේ පිෂ්ඨය නිපදවන්නේ ප්‍රභා සංශ්ලේෂණය මගින්. තේරුණාද? ඒ නිපදවන පිෂ්ඨය මේ ශාක ශෛලය තුලම නේද සංජිත වෙලා තියෙන්නේ. දැන් తాවකාලිකව සංජිත කරගන්නවානේ මේ ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපදවපු ග්ලූකෝස් පිෂ්ඨය බවට පරිවර්තනය කරලා ශාකපත්‍රය තුලම මම ඉස්සලා කියා දුන්නානේ ඒවා. තේරුණාද? ඒ සංජිත කරගන්නේ මේ ශාක ශෛලය තුලමයිනේ. මෙන්න තියෙනවා හරිදලාවේ. මෙන්න මේ ව්‍යුහය තුලනේ ඔය නිපදවගත්ත පිෂ්ඨය සංජිත කරන්නේ. තැම්බීම වගේ සිදු කරන්නේ මෙන්න මේ ශාක ශෛලයේ පවතින ශෛල බිත්තිය කඩලා බිඳලා දානවා. තැම්බීම සිදු කරන්නේ මොකද්ද වෙන්නේ? ශාක ශෛලයේ පවතින ශෛල බිත්ති සහ ශෛල පටල නිරාවරණය වීමක් සිද්ධ වෙනවා. තේරුණාද? ශෛල පටල නිරාවරණය වීමක් සිද්ධ වෙනවා. ඔයාලා PDF එක බලුවා නම් ඔයාලට පේනවා ඇති පියවර 1 කියලා දාලා පියවර ලියලා ඊට අමතරව පල්ලෙහෙන් දාලා තියෙනවා මේ පියවර එහෙම කරන්න හේතුව මොකක්ද කියලා. හේතුව මොකක්ද? ශාකපත්‍රයේ තලයේ හොඳින් තැම්බීම වගින් ශාක ශෛලය අජීවී වී දැන් තැම්බුවෙන් පස්සේ ඕනම දෙයක් ඕනම ජීවී දෙයක් තැම්බුවෙන් පස්සේ ඒක අජීවී වෙනවනේ. හරිද? ඒකෙන්ද තැම්බුවෙන් පස්සේ ඉස්සල්ලාම අජීවී වෙලා අජීවී වී ශෛල බිත්තිය සහ ශෛල පටල බිඳ වැටීම සිදු වේ. තැම්බුවෙන් පස්සේ ශෛල බිත්තිය සහ ශෛල පටල බිඳ වැටෙනවා. ඊට පස්සේ එමගින් ශෛල පටල බිඳ වැටීම සිද්ධ වෙනවා. දැන් බිඳ වැටීම සිද්ධ වෙන්නේ මොකක් කරගන්න ඕනේ හින්දාද? දැන් මොකටද? මේ ඇතුලේ නිපදවාගත්ත පිෂ්ඨ නැත්නම් සංචිත කරපු පිෂ්ඨය අපිට නිරාවරණය කරගන්න ඕනේ හින්දා. මොනවද නිරාවරණය? දැන් මොනවටද නිරාවරණය කරගන්න ඕනේ? මොනවටද නිරාවරණය කරගන්න ඕනේ? දැන් ඔයාලා දන්නවා පිෂ්ඨ පරීක්ෂාව සිද්ධ කරන්නේ කොහොමද? අපි යම් කිසි ඕනෑම තැනක පිෂ්ඨය තියෙනවද කියලා අඳුරගන්නේ. පිෂ්ඨය තියෙනවද කියලා අඳුරගන්න රසායනික ද්‍රව්‍යයක් අපි පාවිච්චි කරනවා. මොනවද? අයඩින්. අයඩින් දන්නවනේ. අයඩින් කියන රසායනික ද්‍රව්‍ය මේ භාවිතා කරනවානේ. ඔය ලුණු වල එහෙම තියෙනවා කියන්නේ ඔය අයඩින් තමයි. ඔය අයඩින් පාවිච්චි කරලා අපිට හොයාගන්න පුළුවන් ඕනෑම පෘෂ්ඨයක. ඒ කියන්නේ ඕනෑම ද්‍රව්‍යයක ආහාරයක වෙන්න පුළුවන් ඕනෑම දෙයක. පිෂ්ඨය තියෙනවා නම් අපිට මෙන්න මේ අයඩින් භාවිතා කරලා හොයාගන්න පුළුවන් ඒ අදාළ ද්‍රව්‍යයේ පිෂ්ඨය තියෙනවද කියලා. තේරුණාද? අයඩින් වලින් මොකද්ද කරන්නේ දැන්? මෙන්න මේ ශාක සෛලයේ සැල පටල බිඳ වැටුණායින් පස්සේ මේ අයඩින් වලට මෙන්න මේ ශාක සෛලය ඇතුළට ගමන් කරන්න පුළුවන්. ඒ කියන්නේ පිෂ්ඨයේ තියෙන තැන් වලට ගමන් කරන්න පුළුවන්. අයඩින් ගත්තොත් තමයි. අයඩින් වල වර්ණය මොන පාටද? අයඩින් වල වර්ණය දුඹුරු පාටයි. මොන පාටද? දුඹුරු පාටයි. සාමාන්‍යයෙන් පිෂ්ඨයට වැටෙන්න කලින් අපිට කඩේ ගන්නකොට අයඩින් බෝතල් දැන් අයඩින් දියරයක් වශයෙන් තියෙන්නේ. ඔය දියරේ වර්ණය දුඹුරු පාටයි. මේ දුඹුරු පාට අයඩින් ගොඩාක් දාන්නේ දානකොට බිඳුවක් ඒ කියන්නේ බිඳුව බැගින් තමයි දාන්නේ ඕනෑම පෘෂ්ඨයකට. අපිට පිෂ්ඨයේ තියනවා කියලා අඳුර ගන්න ඕනේ පෘෂ්ඨයකට අයඩින් දානවනම් දාන්නේ බිඳුව වශයෙන් බිඳුව බැගින්. තේරුණාද? ඒ වගේ දානකොට පිෂ්ඨයේ තියනවනම් මේ දුඹුරු පාට අයඩින් බිඳුව දම් පාට වෙනවා. පිෂ්ඨයේ තියනවා නම් විතරක්
මේ දුඹුරු පාට අයඩින් බිඳුව දම් පැහැයට හැරෙනවා. තේරුණාද? දුඹුරු පාට අයඩින් බිඳුව දම් පැහැයට හැරෙනවා. තේරුණාද? ඒකින්ද මෙන්න මේ අයඩින් කියන රසායනික ද්‍රව්‍යයට මෙන්න මේ සෛලය ඇතුළට ඒ කියන්නේ පිෂ්ඨයේ නිපදවපු තැනට නැත්නම් පිෂ්ඨයේ පවතින තැන් වලට යන්න ඕනේ හින්දා ළඟා වෙන්න ඕනේ හින්දා පළවෙනි පියවර වශයෙන් හොඳින් හිරු වෙරිය ලැබෙන ශාකයක පවතින ශාක පත්‍රයක් ජලයේ දාලා තැන්වීම සිද්ධ කරනවා. හේතුව මොකක්ද? සෛල බිත්ති සහ සෛල පටල බිඳ වැටීම මගින් අයඩින් පිෂ්ඨයේ හමු වීම පහසු කරවීම සඳහා. තේරුණාද? මේ ඔක්කොම කරුණු තියෙනවා මේ වීඩියෝ එකේ යටතේ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන PDF link එකේ. හරි. ඕක තමයි පළවෙනි පියවර. දැන් අපි යමු පියවර දෙකට. මොකක්ද පියවර දෙක? ඊළඟට තියෙන්නේ දැන් ළමයි මේ ශාක පත්‍රය තැම්බුවෙන් පස්සේ දැන් ඕන එක. දැන් ඔයාලා ශාක පත්‍ර තම්බලා කන අවස්ථාව බලන්න මොනවද ශාක පත්‍ර තම්බලා කරන්නේ? සුප් හදන්න ලීස් ගස් එහෙම තැම්බෙනවනේ. තැම්බුණා කියලා ඔක පාට වෙනස් වෙනවද නැහැනේ. දැන් ලීස් ගහ තැම්බුණෙන් පස්සේ කොළ පාට තිබ්බ ලීස් ගහ එකපාරට සුදු පාට නැහැ. එහෙම වෙන්නේ නැහැනේ. කොළ පාටට තිබ්බ එක කොළ පාටම වෙලානේ තියෙන්නේ තැම්බුවෙන් පස්සේ. දැන් මට කියන්න ශාක පත්‍රයක් කොළ පැහැවෙන්න හේතුව. ඇයි ශාක පත්‍රයක් අපිට කොළ පාට වෙලා තියෙන්නේ? කොළ පාටට පේන්නේ. ඇයි ශාක පත්‍රයක් අපිට කොළ පාටට පේන්නේ? ඒකට හේතුව තමයි මෙන්න මේ හරිතප්‍රද නැත්නම් හරිත ලව වල තියෙන වර්ණකවල පාට කොළ පාටින් හින්දා තමයි අපිට ශාක පත්‍රයක් කොළ පාට වෙලා පේන්නේ. ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. මෙන්න මේ හරිතප්‍රද මම මේක දාලා මකන්නම්. පළවෙනි පියවරනේ මේක. මේක මකලා දැම්මා. හරිද? ශාක පත්‍රයක පවතින හරිතප්‍රද නැත්නම් හරිත ලවාලි හරිතප්‍රද හරි මෙන්න මේ පවතින වර්ණක නැත්නම් හරිතප්‍රද වර්ණක කොළ පාටයි. කොළ පාටින් හින්දා තමයි අපිට ශාක පත්‍රයක් කොළ පැහැයෙන් පේන්නේ. තේරුණාද? මෙන්න මේ කියන වර්ණකය කාබනික ද්‍රව්‍ය. කාබනික ද්‍රව්‍ය. තේරුණාද? හරිතප්‍රද වල පවතින මෙන්න මේ වර්ණකය කාබනික ද්‍රව්‍යයක්. ඒකෙන්ද ඊළඟ පියවර වශයෙන් කරන්න ඕනේ මේ ශාක පත්‍රයේ පවතින කොළ පැහැයෙන් අයින් කරගන්න ඕනේ. කොළ පැහැට හේතුලා තියෙන්නේ මොකක්ද? හරිතප්‍රද වර්ණක. හරිතප්‍රද වර්ණක කාබනිකයි. ඒකෙන්ද මේ හරිතප්‍රද වර්ණකයේ දී කරලා අපිට යවන්න ඕනේ. ඒකට අපිට වැදගත් වෙනවා මධ්‍යසාර. තේරුණාද? මේ තම්බපු ශාක පත්‍රය කොළ පැහැයට පවතින තම්බපු ශාක පත්‍රය මධ්‍යසාර ද්‍රාවණයක බහලා එතන ගිල්ලවලා නැවත තම්බන්න ඕනේ. තේරුණාද? පළවෙනි පියවර වශයෙන් කරේ හොඳින් හිරුවෙලිය පවතින ස්ථානයක පවතින ශාකයක ඇති ශාක පත්‍රයක් ජලයට දාලා තැම්බුවා. තැම්බුවෙන් පස්සේ දෙවන පියවරට ආවා. දෙවන පියවරේදී මොකද්ද කරන්නේ? ඒ ශාක පත්‍රය මධ්‍යසාර ද්‍රාවණයක තියලා තම්බනවා. ඕක කෙලින්ම තම්බන්නේ. දැන් ළමයි සාමාන්‍යයෙන් මධ්‍යසාර කියන්නේ ගිනි ගන්නා සුළු ද්‍රව්‍යයක්නේ. මධ්‍යසාර ගිනි ගන්නවා. දැන් දැකලා තියෙනවනේ අරක්කු හැම ගිනි ගන්නවා. මධ්‍යසාර ගිනි ගන්නවා. කාබනික ද්‍රව්‍ය ඒකින්ද ලේසියෙන් ගිනි ගන්න පුළුවන්. ඒකෙන්ද ළමයි දැන් මේ විදිහට අපිට බන්සන්දාකේ දැන් මධ්‍යසාර දාන්නේ ළමයි මෙතනදී පරීක්ෂානාලයකට. දැන් මෙතන අපිට අවශ්‍ය ද්‍රව්‍ය වල තියෙනනේ පරීක්ෂානාලයක්. අපි දැන් ඔන්න පරීක්ෂානාලය ගත්තා. තේරුණාද? ඊට පස්සේ මේ පරීක්ෂානාලයට මධ්‍යසාර දැම්මා. ඊට පස්සේ ඔය පරීක්ෂානාලයේ මධ්‍යසාර තුලට අපි අර තම්බගත්ත ශාක පත්‍රය දානවා. හරිද? තම්බගත්ත ශාක පත්‍රය දානවා. ඊළඟට කරන්න තියෙන එක රත් කරන්න. රත් කරායින් පස්සේ මේ ක්‍රියාකාරීත්වය වැඩි වෙලා ඉක්මනට මේකේ කොළ පහ ඉවත් වෙනවා. ඒ කියන්නේ අර හරිතප්‍රද ටික මධ්‍යසාර වල දිය වෙනවා. තේරුණාද? දැන් සාමාන්‍ය මධ්‍යසාර අවාරණයිනේ. අර කොළ පහ 31 මධ්‍යසාර වල දිය වුණාම මේ මධ්‍යසාර ටික කොළ පැහැති වෙලා ශාක පත්‍රය සුදු පැහැති වෙනවා. තේරුණාද? මධ්‍යසාර ටික කොළ පැහැති වෙලා ශාක පත්‍රය සුදු පාට වෙනවා. මොකද? මේ ශාක පත්‍රය තුළ තිබ්බ හරිතප්‍රද වර්ණක මධ්‍යසාරය තුළ දිය වෙනවා. තේරුණාද? ශාක පත්‍රය සුදු පැහැති වෙනවා. දැන් මම කතා කරගෙන හිටියේ මොකද්ද? මධ්‍යසාර ගිනි ගන්නවානේ. මධ්‍යසාර ගිනි ගන්න හින්දා අපිට කෙලින්ම මේ විදිහට බන්සන් 1000කට අල්ලන්න බෑ. තේරුණාද? ඇයි අල්ලන්න බැරියයි? මධ්‍යසාර ගිනි ගන්නවා. ඒකෙන්ද අපි මේ මධ්‍යසාර රත් කරන්නේ වක්‍රාකාරව. ඒ මොකද්ද වක්‍රාකාරව කියන්නේ? මෙන්න මෙහෙමයි රත් කරන්නේ. අපි ගන්නවා ළමයි නැවතත් ජලය පුරවපු බීකරයක්. ජලය පුරවපු බීකරයක්. හරිද? ජලය පුරවපු බීකරයක්. ඊට පස්සේ මේ ජලය පුරවපු බීකරය තුළට අර මධ්‍යසාර
වලට දාපු ඒ කියන්නේ මධ්‍යසාර පුරවපු පරීක්ෂා නලයේ ශාක පත්‍රයේ පවතින මධ්‍යසාර පුරවපු පරීක්ෂා නලයේ දාලා මෙන්න මේ බීකරය තමයි ළමයි රත් කරන්නේ. තේරුණාද? මේ බීකරය ආයි තේ පාවක් උඩ තියලා බන්සන් 1000ක් මගින් රත් කරනවා. මෙතනදී මොකද වෙන්නේ? ඉස්සල්ලාම රත් වෙන්නේ ජලය. දැන් කෙලින්ම දැල්ලට නිරාවරණය වුණාම ඉක්මනට කෙලින්ම අධි උෂ්ණත්වයකට නිරාවරණය වෙන්නේ මෙතනදී මධ්‍යසාර. දැන් ජලයේ බහලා තිබ්බොත් එහෙම කියන්නේ ජලයේ ගිල්ලවල තිබ්බොත් එහෙම මේ මධ්‍යසාර දාව පරීක්ෂා නලය කෙලින්ම දැල්ලට නිරාවරණය වෙන්නේ නැහනේ. උෂ්ණත්වය අඩු එකේ ඉඳලා වැඩි එකට යන්නේ. දැන් ජලය ගන්නකොටම සීතලයිනේ. ජලය ගන්නකොටම කාම උෂ්ණත්වය තියෙන්නේ. ඔය කාම උෂ්ණත්වය තියෙන එක්කෙනා තමයි එන්න රත් වෙලා ඒ රත් වෙලෙන් තමයි මේ මධ්‍යසාර ටිකත් රත් වෙන්නේ. තේරුණාද? ඒක හරියට ඒක වැදගත් නැත්නම් ඒක ආරක්ෂක උපක්‍රමයක්. මොකක් හින්දාද? ඒකට හේතුව මොකක්ද? මධ්‍යසාර ගිනි ගන්නාසුළු ද්‍රව්‍යයක් නිසා තමයි මෙතනදී අපි ජලය පුරවපු බීකරයක් තුරට දාලා මෙන්න මේ මධ්‍යසාර සහිත පරීක්ෂා නලය රත් කරන්නේ. තේරුණාද? මධ්‍යසාර වලට දා රත් කරන්නේ ඇයි? මේ ශාක පත්‍රයේ පවතින කොළපහය. නැත්නම් හරිත අප්‍රද වර්ණක දිය කර ගැනීම සඳහා. තේරුණාද? දිය කරගත්තාම මොකක්ද වෙනවුවේ? අපි මෙතනදී ගන්න මධ්‍යසාරයේ අවර්ණයි මේ ශාක පත්‍රයේ පවතින කොළපහය දිය වුණාන් පස්සේ මේ අවර්ණ මධ්‍යසාර කොළපැහැති වෙනවා. කොළපැහැති ශාක පත්‍රය සුදු පැහැති වෙනවා. තේරුණාද? ඉස්සෙල්ලාම අපිට ටැම්පෝයෙන් පස්සේ කොළපැහැති ටැම්පපු ශාක පත්‍රය මේ පරීක්ෂා නලයට දාලා මධ්‍යසාරයේ තඹල ගත්තයින් පස්සේ මේ ශාක පත්‍රය සුදු පැහැති වෙනවා. තේරුණාද? වටේ තියෙන මධ්‍යසාර ටික කොළ පාට වෙනවා. හරි. ඔන්න ඕක තමයි දෙවෙනි පියවර විදිහට අපිට කරන්න තියෙන්නේ. ඊළඟට අපි යනවා තුන්වෙනි පියවරට. තේරුණාද? තුන්වෙනි පියවරට. පියවර 3. ඊළඟට කරන්න තියෙන්නේ දැන් අපි මේ මධ්‍යසාරයේ තඹගත් ශාක පත්‍රය මම කියව සුදු පාටයි. ඊළඟට කරන්න තියෙන්නේ මේ තුන්වෙනි පියවර වශයෙන් දැන් මධ්‍යසාරයක් තුලනේ මේක තියෙන්නේ ළමයි. මධ්‍යසාරයක් තුලනේ මේක තියෙන්නේ. ඒ කියන්නේ ශාක පත්‍රයේ වටේ මධ්‍යසාර ගෑවිලානේ තියෙන්නේ. මධ්‍යසාරයේ ගිනලා තිබ්බ හින්දා. ඊළඟට කරන්න තියෙන්නේ ඊළඟ පියවර වශයෙන් මෙන්න මේ ශාක පත්‍රයේ වටේ ගෑවිලා තිබ්බ මධ්‍යසාර ටික ජලයෙන් හොදලා අරින්න ඕනේ. පියවර 3 විදිහට පියවර 1 කතා කරා, පියවර 2 කතා කරා, තුන්වෙනි පියවර විදිහට අපිට කරන්න තියෙන්නේ මේ ශාක පත්‍රය ජලයෙන් හොඳින් සේදීම සිදු කරන්න ඕනේ. ඇයි මේක දාලා තිබ්බි දෙවෙනි පියවරේදී මධ්‍යසාර පුරවපු පරීක්ෂා නලයකට ඒ ශාක පත්‍රයේ ගෑවිලා තියෙන මධ්‍යසාර ටික ඉවත් කර ගැනීමට මේ ශාක පත්‍රය තුන්වෙනි පියවරේදී ජලයේ හොඳින් සෝදා හරිනවා. ඒකට හේතුව තමයි මොකද්ද? මධ්‍යසාර නැත්නම් ශාක පත්‍රයේ ගෑවිලා තියෙන මධ්‍යසාර ටික ඉවත් කර ගැනීමට. මේ විස්තර ඔක්කොම තියෙනවා PDF එකේ. හරිද? ඒකයි මම මේක බලාගෙන කියන්නේ ඔයාලට. ඊළඟට තියෙන්නේ පියවර 4. ඊළඟට එනවා අපි පියවර 4ට. මොකද්ද පියවර 4? ඔන්න ඔතනින් තමයි පරීක්ෂණය හරියටම පටන් ගන්න නැත්නම් හරියට අපිට නිරීක්ෂණය සිදු කරන්න පුළුවන් වෙන්නේ. තේරුණාද? ඊ කියන්නේ අවසාන පියවර විදියට. මේක තමයි පියවර 4 වෙනි පියවර තමයි අවසාන පියවර. මෙතනදී දැන් අපිට ඕනේ පිෂ්ඨය නිබඳ විද්‍යාව පරීක්ෂා කිරීමට. මම ඉස්සලා කිව්වා පිෂ්ඨය ඕනෑම තැනක පවතින පිෂ්ඨය තියෙනවා කියලා අඳුරගන්න. මොනවද දැම්මොත්ද? පිෂ්ඨය තියෙනවා කියලා අඳුරගන්නේ. අයඩින් කියන රසායනික ද්‍රව්‍ය දැම්මොත්නේ. පිෂ්ඨය තියෙනවයි කියලා අපිට අඳුරගන්න පුළුවන් වෙන්නේ අයඩින් කියන රසායනික ද්‍රව්‍ය දැම්මොත්නේ. හරිද? ඊළඟට අපි කරන්නේ මෙන්න මේ අයඩින් බිඳුව බැගින් මේ ශාක පත්‍රය මතට දානවා. දැන් ශාක පත්‍රය මොන පාටද? ශාක පත්‍රය මොන පාටද තමයි? ශාක පත්‍රය සුදු පාටයිනේ. තේරුණාද? ශාක පත්‍රය සුදු පාටයි. මේ තියෙන ශාක පත්‍රය. මෙන්න මේ සුදු පැහැති ශාක පත්‍රය උඩට අයඩින් බිඳුව බැගින් දානවා. බිඳුව බැගින් දානකොට බැරි වෙලාවත් මේ ශාක පත්‍රයේ අනිවාර්යෙන් මේක තියෙන පිෂ්ඨය හැදිලා. මේ ශාක පත්‍රයේ පිෂ්ඨය හැදිලා තිබ්බොත් මොකද්ද වෙන්නේ? මේ අයඩින් බිඳුව ශාක පත්‍රය මත පතිත වූ ස්ථානය දම් පැහැති වෙනවා. අයඩින් මොන පාටද? දුඹුරු පාටයි. පිෂ්ඨය නිබදවලා තිබ්බොත් මේ ශාක පත්‍රයේ මේ අයඩින් බිඳුව පතිත වූ ස්ථානය දම් පැහැති වෙනවා. තේරුණාද? දම් පාට වෙනවා. මෙන්න මේ වගේ අයඩින් බිඳුව පතිත වූ ස්ථානය විතරයි. දැන් අයඩින් බිඳුව පතිත වුණා කියලා මුළු ශාක පත්‍රයම දම් පාට වෙලා යන්නේ නැහැ. ඒතර ටික සුදු පාටට තියෙනවා. මේ අයඩින් බිඳුව පතිත වූ ස්ථානයේ පමණ දම් පාට වෙනවා. දැන් ඔයාලට ඕනේ නම්
මුළු ශාක පත්‍රයම පරීක්ෂා මේ ශාක පත්‍රයේම පිෂ්ඨේ නිපදවලා තියෙනවද නැත්නම් ශාක පත්‍රයේ පුරාම ප්‍රභා සංශ්ලේෂණය වෙලා තියෙනවද කියලා පරීක්ෂා කරන්න ඕනේ නම් ඔයාලට කරන්න තියෙන්නේ මේ ශාක පත්‍රයේ එහෙම්මම ගිහිල්ලා අයඩින් ද්‍රාවණය ගිල්ලන එක. ඒ කියන්නේ ශාක පත්‍රයේ පුරාම ප්‍රභා සංශ්ලේෂණයෙන් පිෂ්ඨ නිපදවලා තිබ්බොත් මුළු ශාක පත්‍රයම දම් පාට වෙනවා. තේරුණාද? මුළු ශාක පත්‍රයම දම් පාට වෙනවා කියලා කියන්නේ ශාක පත්‍රයේ හැමතැනම පිෂ්ඨේ නිපදවලා. තේරුණාද? ශාක පත්‍රයේ හැමතැනම පිෂ්ඨේ නිපදවලා. සාමාන්‍යයෙන් සම්පූර්ණ කොළපැහැති ශාක පත්‍රයක් තුල හැමතැනම පිෂ්ඨේ නිපද වෙනවා ළමයි. තේරුණාද? ඔය කොළපැහැ දැන් ඔය හරිද අපිට පවතිනවා කියන එක නෙවෙයි කොළපැහැෙන් මේ අපිට තේරෙන්නේ. හරිද අපිට පවතිනවා කියන එකනේ. දැන් ප්‍රෝඩන් වගේ ගත්තොත් එහෙම මේ ශාක පත්‍රයේ හැමතැනම කොළ පාට නැහැ. ඒකට අදාළ පරීක්ෂණයක් අපිට ඉස්සරහා හම්බ වෙනවා. ඒක අපි මේ පරීක්ෂණයේදී බලාගමු. දැන් මේ පරීක්ෂණය මොකද්ද කරේ? මේ පියවර 4 වෙනි පියවර නැත්නම් අවසාන පියවරේදී මේ තැම්බූ ශාක පත්‍රයේ මතට අයඩින් බිඳු කිහිපයක් එකතු කරා. තේරුණාද? ඕක තමයි 4 වෙනි පියවර. මේ පියවර 4 සවිස්තරාත්මකව මේ PDF එකේ තියෙනවා. තේරුණාද? ඊළඟට අපිට කරන්න තියෙන දැන් පියවර ඉවරයි. පරීක්ෂණය සිදු කරේ මේ පරීක්ෂණයේ පියවර 4යි තියෙන මේ පරීක්ෂණ සිදු කරන්නේ. ඊළඟට අපි එන්නේ නිරීක්ෂණය වෙතට. දැන් මොකද්ද අපිට මෙතන නිරීක්ෂණය වෙන්නේ? 4 වෙනි පියවරෙන් අපිට නිරීක්ෂණය ලැබෙනවා. මොකද්ද නිරීක්ෂණය? ශාක පත්‍රයේ අයඩින් ද්‍රාවණය පතිත වී ඇති ස්ථානය දම් පැහැති වේ. තේරුණාද? අයඩින් ද්‍රාවණය පතිත වූ ස්ථානය දම් පැහැති වෙනවා. ඕක තමයි ළමයි මේ පරීක්ෂණය යටතේ අපිට ලැබෙන නිරීක්ෂණය. තේරුණාද? අවශ්‍ය ද්‍රව්‍ය ලිව්වා, පරීක්ෂණය සිදු කරන්න ප්‍රධාන පියවර 4ක් ලිව්වා. අවසාන වශයෙන් අපිට ලියන්න තියෙන නිරීක්ෂණය අවසාන වශයෙන් නෙමෙයි. නිරීක්ෂණය. මොකද්ද නිරීක්ෂණය? ශාක පත්‍රයේ මතට අයඩින් බිඳුව පතිත වූ ස්ථානය දම් පැහැති වෙලා තියෙනවා. මොකද්ද නිරීක්ෂණය? නිරීක්ෂණය විදිහට අපි ලියන්නේ මොකක්ද? ශාක පත්‍රයේ නැත්නම් ශාක පත්‍රයේ මතට අයඩින් මම මෙතනදී I2 කියලා දාන්නේ. ඒ වුණාට ඔයාලා ලියන්න ඕනේ අයඩින් කියලා. හරිද? අයඩින් බිඳුව නැත්නම් ද්‍රාවණය පතිත වූ ස්ථානය. පතිත වූ ස්ථානයේ පමණයි. පතිත වූ ස්ථානය දම් පැහැති වෙනවා. දම් පැහැවී ඇත. දම් පැහැවිලා නම් අපිට ඒ නිරීක්ෂණය මගින් නිගමනයක් කරන්න පුළුවන්. අවසාන වශයෙන් මොකක්ද නිගමනය? මොකක්ද නිගමනය? දැන් දන්නවද මොකක්ද නිගමනය කියලා? ප්‍රභා සංශ්ලේෂණය මගින් පිෂ්ඨේ නිපදවලා. ඒ ශාක පත්‍රයේ ප්‍රභා සංශ්ලේෂණය මගින් පිෂ්ඨේ නිපදවලා. ඕක තමයි ඉතින් නිගමනය වෙනම වත් තියෙන්නේ. ශාක පත්‍රයේ නිගමනය තමයි ශාක පත්‍රයේ පිෂ්ඨය නිපද වී ඇති බව. ශාක පත්‍රයේ පිෂ්ඨය නිපද වී ඇති බව. තේරුණාද? ඕක තමයි ළමයි ප්‍රභා සංශ්ලේෂණයේ පාඩම යටතේ තියෙන පළවෙනි ප්‍රැක්ටිකල් එක. මේ ප්‍රැක්ටිකල් එක මම කිව්වා මේ ප්‍රැක්ටිකල් එක පටන් ගන්නකොටම මේ ප්‍රැක්ටිකල් එක හරියට අනිත් ප්‍රැක්ටිකල්ස් වල බේස් එක වගේ. තේරුණාද? අනිත් ප්‍රැක්ටිකල් ඔක්කොම පදනම් වෙලා තියෙන්නේ මේ ප්‍රැක්ටිකල් එක මත. තේරුණාද? ඒක ඉස්සරහට තව ටිකක් අවබෝධ වෙයි ඉදිරි ප්‍රැක්ටිකල් ටික කරනකොට. හරි. එහෙනම් පළවෙනි ප්‍රැක්ටිකල් එක මෙතනින් ඉවරයි. ඊළඟට අපි මේ වීඩියෝ එකේ අවසාන වශයෙන් කතා කරන්න තියෙන්නේ දෙවෙනි ප්‍රැක්ටිකල් එක ගැන. හරි. අපි දැන් යන දෙවෙනි ප්‍රැක්ටිකල් එකට ප්‍රභා සංශ්ලේෂණය සඳහා ආලෝක ශක්තිය අවශ්‍ය බව පෙන්වීම. ප්‍රභා සංශ්ලේෂණය සඳහා ආලෝක ශක්තිය අවශ්‍ය බව පෙන්වීම. අවශ්‍ය ද්‍රව්‍ය. පෝච්චියක සිටවන ලද පැය 47ක් අඳුර තිබූ ශාකයක් පිෂ්ඨ පරීක්ෂාවට අවශ්‍ය ද්‍රව්‍ය සහ කළු සහ වර්ණ පොලිතීන්. දැන් මොකටද අපිට මේ පැය 47ක් අඳුර තිබූ ශාකයක් අවශ්‍ය වෙන්නේ? මෙන්න මේකයි හේතුව. දැන් ළමයි ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්න නම් අනිවාර්යෙන් ආලෝකය එපැයි. හරිද? ඒ කියන්නේ ආලෝකයේ තියෙන විට හරිතලාව පවතින නැත්නම් සාමාන්‍ය ශාක පත්‍රයක් තුළ සෑම විටම ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙනවා. සෑම විටම ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙනවා නම් හැම විටම ග්ලූකෝස් නිපදවනවා. ප්‍රභා සංශ්ලේෂණය මගින් ග්ලූකෝස් නිපදවනවා. එන්න දැන් මම ඉස්සෙල්ලා උගන්වපු කරුණු වලට යන්නේ. දැන් ඒ නිපදවන ලබන ග්ලූකෝස් මොකද්ද කරන්නේ? පිෂ්ඨය බවට පරිවර්තනය කරලා తాවකාලිකව පට්ටලව තැම්පත් කරනවා. ඊට පස්සේ ඒ පිෂ්ඨය නැවත සුක්‍රෝස් බවට පරිවර්තනය කරලා ඒ ශාක පත්‍රය පවතින නාරටි තුළට ඇතුළු වෙලා ශාක පත්‍රය නිවත් වෙනවා.
ෆ්ලෝයම් පටකය හරහා ශාක පත්‍රයෙන් ඉවත් වෙනවා. එහෙනම් ඔය ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපදවනු ලබන ග්ලූකෝස් හැම වෙලේම අර ක්‍රියාවලිය මගින් ශාක පත්‍රයෙන් ඉවත් වීමක් සිද්ධ වෙනවානේ. තේරුණාද? ශාක පත්‍රයෙන් හැම වෙලේම ඉවත් වෙනවා. ඒ ඉවත් වෙන ක්‍රියාවලිය ගැන තමයි මම කතා කරන්නේ. ඉවත් වෙන ක්‍රියාවලිය ගැන. දැන් ඒ ඉවත් වෙන ක්‍රියාවලියට ශාක පත්‍රයෙන් ඉවත් වෙන ක්‍රියාවලියට ආලෝකය අවශ්‍යද නැත්නම් ආලෝකයේ තියෙනවද නැද්ද කියන එක අදාළ නැහැ. එයාට ඉවත් වෙන්න ඕන නම් එයා හැම වෙලෙම ඉවත් වෙනවා. හැම වෙලෙම ඉවත් වීම සිද්ධ වෙනවා. තේරුණාද? හැම වෙලෙම ඉවත් වෙනකොට ඒ ශාක පත්‍රය තුළ නිපදවපු පිෂ්ඨය ටික ඉවත් වෙනවනේ. ඒ වුණාට දැන් මේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා ආලෝකය ඕනද නැද්ද කියන එක අපිට ඕනේ. ආලෝකය නැති වුණාම ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ නැහැ. ඒ වුණාට අර ඉස්සල්ලා ආලෝකයේ තියෙන විටදී ප්‍රභා සංශ්ලේෂණය මගින් නිපදවන ලබන පිෂ්ඨය අර ඉවත් වීමේ ක්‍රියාවලිය මගින් ඉවත් වෙනවනේ. ඒ වුණාට අඳුරේ තිබ්බහම ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ නැහැ. ඒ වුණාට පිෂ්ඨය එම නිසා පිෂ්ඨය නිපද වෙන්නේ නැහැ. නමුත් අර ඉස්සල්ලා නිපදවන ලබන පිෂ්ඨය සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. ඒකෙන්ද දැන් ඔයාලට තේරෙන්න ඕනේ මොකටද මේ පැය 48ක් අඳුරේ තිබු ශාක පත්‍රයක් ඕන වෙන්නේ කියලා. පැය 48ක් ශාක පත්‍රයක් අඳුරේ දැම්බහම නැත්නම් මෙතනදී අපිට අවශ්‍ය වෙන සම්පූර්ණ ශාකයක් නේ නැත්නම් පැලයක් නේ. ඒ ශාක පත්‍රය නැත්නම් ඒ පැලේ පවතින ශාක පත්‍රවල පිෂ්ඨය තියෙනවද ඉතිරි වෙලා? නෑනේ. පැය 48ක් කියන්නේ දවස් දෙකක් නේ ආසන්න වශයෙන්. දවස් දෙකක්. දවස් දෙකක් ශාක පත්‍රයක් අඳුරේ තිබ්බහම නැත්නම් ශාකයක් අඳුරේ තිබ්බහම ඒ ශාකයේ පවතින ශාක පත්‍රවල පිෂ්ඨය නැහැ. අර නිපදවල සංචිත කරලා తాවකාලිකව පත්‍රය තුළ සංචිත කරලා තිබ්බ පිෂ්ඨය සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා. ප්‍රභා සංශ්ලේෂණය මගින් නැවත පිෂ්ඨය සංචිත කරලා නැහැ. ඇයි ඒ ශාකයේ තිබ්බ පැය 48ක් අඳුරේ හින්දා. තේරුණාද? අන්න ඒකින්ද තමයි අපිට පෝච්චියක සිටවන ලද පැය 48ක් අඳුරේ තිබූ ශාකයක් අවශ්‍ය වෙන්නේ. තේරුණාද? හරි. එහෙනම් ඒක තමයි හේතුව පැය 48ක් අඳුරේ තිබූ ශාකයක් ගන්න. දැන් අපි යන් පරීක්ෂණය සිදු කරන පියවර වලට. හරි. මේ තියෙන්නේ මේ පැය 48ක් අඳුරේ තිබූ ශාකය. හරිද? දැන් අපි යන් දැන් මේ පැය 48ක් අඳුරේ තිබූ ශාකයේ පවතින ශාක පත්‍ර පිෂ්ඨය නිපදවලා නැහැනේ. එහෙනම් මේ ශාක පත්‍ර වල පිෂ්ඨ පරීක්ෂාව සිද්ධ කරොත් මේ ශාක පත්‍ර පිෂ්ඨ පරීක්ෂාවට පිළිතුරු ලබා දෙනවද? නැහැ. ඒ කියන්නේ අර අයඩින් බිඳුව මොකක් හරි මේ ශාක පත්‍රය නැත්නම් මේක හරි ඕනම ශාක පත්‍රයක ඒ අයඩින් බිඳුව වැටෙන ස්ථානයේ දම් පැහැති වෙන්නේ නැහැ. ඇයි මේ ශාක පත්‍ර වල පිෂ්ඨය නිපදවලා නැහැ. දැන් අපි යන් මේ පරීක්ෂණයට අදාළ පළවෙනි පියවරට මොකක්ද? පැය 48ක් පමණ අඳුරේ තිබූ ශාකයේ එක් පත්‍රයක් ගෙන එයින් කොටසක් කළු පොලිතීන් වලින්ද. දැන් මම ඒ පත්‍රය මේ තියෙන්නේ පොලිතීන් ඒ කියන්නේ කළු පොලිතීන් වලින් ආවරණය කරලාද ඒ පත්‍රයෙන් එක කොටසක් කළු පොලිතීන් වලින් ආවරණය කරනවා. තවත් පත්‍රයක් ගෙන ඒ පත්‍රයේ එක් කොටසක් අවර්ණ පොලිතීන් නැත්නම් විනිවිද වෙන පෙන පොලිතීන් වලින් ආවරණය කරනවා. එක කොටසයි සම්පූර්ණ පත්‍රයම නෙමෙයි එක කොටසක්. මම නම් කරනවා ඒ කළු පොලිතීන් වලින් ආවරණය කරපු පත්‍රය ඒ පත්‍රය කියලා අවර්ණ පොලිතීන් වලින් ආවරණය කරපු පත්‍රය B පත්‍රය කියලා. තේරුණාද? කළු පොලිතීන් වලින් ආවරණය කළේ A පත්‍රය, අවර්ණ පොලිතීන් වලින් ආවරණය කළේ B පත්‍රය. හරිද? දැන් අපි යන් දෙවන පියවරට. මොකක්ද? ඉන්පසුව ශාකය පැය 3-5 අතර කාලයක් හොඳින් හිරු එළිය වටන ස්ථානයක තබන්න. තේරුණාද? දැන් මොකද්ද වෙන්නේ? දැන් මේ ශාකය දෙවෙනි පියවරට ගත්තාම මේ ශාක පත්‍රයට නැවත පැය 3-5ක් අතර කාලයක් හිරු එළිය ලබා දීමට කටයුතු කරන්න ඕනේ. නැත්නම් හිරු එළිය වැටෙන ස්ථානයකට තියන්න ඕනේ ගිහිල්ලා. හරිද? ඊට පස්සේ මොකද්ද වෙන්නේ? නැවත මේ ශාකය ප්‍රභා සංශ්ලේෂණය කරනවා. මේ ශාක පත්‍ර නැවත ප්‍රභා සංශ්ලේෂණය කරන්න පටන් ගන්නවා. ප්‍රභා සංශ්ලේෂණය කරන්න පටන් ගත්තාන් පස්සේ නැවත ප්‍රභා සංශ්ලේෂණය මගින් පිෂ්ඨය නිපද වෙනවා. ඒ ග්ලූකෝස් නිපද වෙනවා. ඒ ග්ලූකෝස් නැවත පිෂ්ඨය බවට පරිවර්තනය වෙලා ශාක පත්‍රය තුළ තැන්පත් වෙනවා. දැන් අපිට ඕනේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා ආලෝක ශක්තිය අවශ්‍ය බව පෙන්වීමටනේ. දැන් මෙන්න මේ A පත්‍රය ගන්න. A පත්‍රයේ එක කොටසක් කළු පැහැති පොලිතීන් වලින් ආවරණය කරලා තියෙන්නේ. B පත්‍රයේ එක කොටසක් අවර්ණ පොලිතීන් වලින් ආවරණය කරලා තියෙන්නේ. කළු පැහැති පොලිතීන් වලින් ආවරණය කරාම මොකද්ද වෙන්නේ? කළු පාට හරහා ආලෝකය ගමන් කරන්නේ නැහැ. එහෙනම් අපි මේ ශාක පත්‍ර දෙකට වෙන වෙනම පිෂ්ඨ පරීක්ෂාව සිද්ධ කරොත් මෙන්න මේ A පත්‍රය පේනවනේ? A පත්‍රය මෙන්න මේ ආවරණය කරලද කොටසට ආලෝකය වැටෙන්නේ නැති හින්දා එතන පිෂ්ඨය ඉපදලා තියෙන්න බෑනේ. එහෙනම් මෙන්න මේ කොටසේ
මෙන්න මේ කොටසට පිෂ්ඨ පරීක්ෂාව සිදු කරොත් මෙන්න මේ A පත්‍රයේ මෙන්න මේ ආවරණය කරලා තියෙන කොටස පිෂ්ඨ පරීක්ෂාවට පිළිතුරු ලබා දෙයිද? පිළිතුරු ලබා දෙන්නේ නැහැ. අපි දැන් B පත්‍රයට යමු. B පත්‍රයේ ආවරණය කරලා තියෙන කොටස ආවරණය කරලා තියෙන්නේ විවිධ පේන පොලිතින් වලින්. විවිධ පේන පොලිතින් හරහා ආලෝකය ගමන් කරනවා. ඒකෙන්ද මේ කොටස ආවරණය කරලා තිබ්බා. එම කොටසේ ප්‍රභා සංශ්ලේෂණ සිද්ධ වෙනවා. ප්‍රභා සංශ්ලේෂණ සිද්ධ වෙනවා නම් ඒ කොටසේ පිෂ්ඨය තැම්පත් වෙනවා. తాවකාලිකව මේ පත්‍රය තුල සම්පූර්ණ පත්‍රය තුලම පිෂ්ඨය තැම්පත් වෙනවා. තේරුණාද? එහෙනම් මේ පත්‍රයේ ආවරණය කරලා තියෙන කොටස විතරක් ගත්තොත් ඒ කොටසත් පිෂ්ඨ පරීක්ෂාවට පිළිතුරු ලබා දෙනව නේද? ඔව්. පිෂ්ඨ පරීක්ෂාවට පිළිතුරු ලබා දෙනවා. ඒ පත්‍රයේ ආවරණය කරලා තියෙන කොටස පිෂ්ඨ පරීක්ෂාවට පිළිතුරු ලබා දෙන්නේ නැහැ. B පත්‍රයේ ආවරණය කරලා තියෙන කොටස පිෂ්ඨ පරීක්ෂාවට පිළිතුරු ලබා දෙනවා. අපි අන්න ඒ නිරීක්ෂණය පිෂ්ඨ පරීක්ෂාව සිදු කරලා ලබා ගත්තොත් ඒ නිරීක්ෂණය මගින් අපිට නිගමනය කරන්න පුළුවන් නේද ප්‍රභා සංශ්ලේෂණය සඳහා ආලෝක ශක්තිය අවශ්‍ය බව? තේරුණාද? අන්න එහෙම තමයි මෙන්න මේ ප්‍රැක්ටිකල් එක සිද්ධ වෙන්නේ. එහෙනම් අපි යන් පියවර 3ට මොකක්ද? කළු සහ ආවරණ පොලිතින් වලින් ආවරණය කරන පත්‍ර දෙක වෙන වෙනමගෙන ඒ සඳහා පිෂ්ඨ පරීක්ෂාව සිදු කරන්න. එහෙනම් තුන්වෙනි පියවර විදිහට අපිට කරන්න ඕනේ මේ A සහ B පත්‍ර දෙක වෙන වෙනම පිෂ්ඨ පරීක්ෂාවට ලක් කරායින් පස්සේ මේ ආවරණය වෙන කොටස් කොහොමද පිෂ්ඨ පරීක්ෂාවට පිළිතුරු ලබා දෙන්නේ කියලා නිරීක්ෂණය කරන එක. එහෙනම් දැන් දන්නවා. දැන් පියවරට ඉවරයි. ඊළඟට අපිට තියෙන නිරීක්ෂණය. එහෙනම් අපි නිරීක්ෂණය වෙන්න ඕනේ මොකක්ද? ඒ පත්‍රයේ කළු පොලිතින් වලින් ආවරණය කරලා තිබූ කොටස. ඒ කියන්නේ මෙන්න මේ කොටස. කළු පොලිතින් වලින් ආවරණය කරලා තියෙන්නේ මෙන්න මේ කොටස. ඒ කොටස පිෂ්ඨ පරීක්ෂාවට පිළිතුරු ලබා දෙන්නේ නැහැ. ඒ කියන්නේ දම් පැහැති වෙලා නැහැ. පිෂ්ඨ පරීක්ෂාවට පිළිතුරු ලබා දෙනවා නම් මේ කොටස දම් පැහැති වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ කොටස දම් පැහැති වෙලා නැහැ. ඒ කියන්නේ ආවරණය කරලා තියෙන කොටස දම් පැහැති වෙලා නැහැ. නමුත් B පත්‍රයේ ආවරණය කරලා තියෙන කොටස දම් පැහැති වෙලා තියෙනවා. එහෙනම් ඒක මගින් අපිට නිගමනය කරන්න පුළුවන් ප්‍රවාහ සංශ්ලේෂණය සඳහා ආලෝක ශක්තිය අවශ්‍ය බව. තේරුණාද? හරි. එහෙනම් අපිට නිරීක්ෂණය විදිහට ලියන්න පුළුවන්. A පත්‍රයේ මේ තියෙන A පත්‍රය A පත්‍රයේ කළු පොලිතින් වලින් ආවරණය කර තිබූ කොටස පමණක්. කළු පොලිතින් වලින් ආවරණය කරලා තිබ්බ කොටස පමණක්. ඒ කියන්නේ මේ තියෙන A පත්‍රය මේ තියෙන්නේ A පත්‍රයේ කළු පොලිතින් වලින් ආවරණය කරලා තිබ්බ කොටස. ඇයි මේ කොටස තුල ප්‍රවාහ සංශ්ලේෂණය වෙලා නැහැ? එහෙනම් මේ කොටස වල පිෂ්ඨ තැන්පත් වෙලා නැහැ. නමුත් හිරු ඉරේට නිරාවරණය වෙච්ච කොටස් ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ කරලා තියෙන හින්දා ඒ කොටස් වල පිෂ්ඨය තැන්පත් වෙලා ඒකින්ද ආවරණය කරලා තිබ්බ කොටස හැර අනිත් කොටස් පමණයි A පත්‍රයේ පිෂ්ඨ පරීක්ෂාවට පිළිතුරු ලබා දෙන්නේ. B පත්‍රය හැම නෙමෙයි. B පත්‍රයේ හැමතැනම ආවරණය කරලා තිබ්බේ විවිධ පේන පොලිතින් වලින් හින්දා B පත්‍රයේ හැමතැනම ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙලා තියෙනවා. ඒකින්ද හැමතැනම පිෂ්ඨය සංසිඳ වෙලා තියෙනවා. එම නිසා B පත්‍රය සම්පූර්ණයෙන්ම දම් පැහැවී තියෙනවා. මොකකටද? පිෂ්ඨ පරීක්ෂාවට පිළිතුරු ලෙසට. තේරුණාද? එහෙනම් අපිට මේ පරීක්ෂාවෙන් නිගමනය කරන්න පුළුවන් ප්‍රභා සංශ්ලේෂණය සඳහා ආලෝක ශක්තිය අවශ්‍ය බව. ප්‍රභා සංශ්ලේෂණය සඳහා ආලෝක ශක්තිය අවශ්‍ය බව. තේරුණාද? එහෙනම් මේ වීඩියෝ එකෙන් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙච්ච කොටස් සියල්ලම සාකච්ඡා කරලා ඉවරයි. මම නැවත කියනවා මේ සාකච්ඡා කරපු කොටස් සියල්ලටම අදාළ PDF එක මේ වීඩියෝ එකේ description එකට තියෙනවා. ඒ link එකට ගිහිල්ලා ඔයාලට මේ PDF එක ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ප්‍රභා සංශ්ලේෂණයේ ඊටු ප්‍රැක්ටිකල් සියල්ලත් එක්ක.